ආයිබෝවන් ප්‍රදීපාලෝක YouTube channel එකට ඔබ සම ආදරයෙන් පිළිගන්නවා. පොඩි කාලෙකට පස්සේ තමයි මේ වීඩියෝ අරගෙන එන්නේ. සෝරි චුටි බබත් එක පොඩ්ඩක් අමාරුයි වීඩියෝස් එඩිට් කරන්න. මේ අපි 2024 ජූලි මාසයේ අපි චුටි බබාවත් අරගෙන ලංකාවට ගිය වීඩියෝ එක තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. දැන් අපි ඔන්ලයින් චෙකින් වලට තමයි වෙලා තියෙන්නේ. ඉතින් මෙතන බර වැඩි වෙයි කියලා බය තිබ්බා. මොකද ඇත්තටම හැමදේම චුටි බබාගේ දේවල් අරගෙන ගියා. වැඩිපුරම කෑට දෙන කෑම, පැම්පර්ස්, සඳුන් හැමදේම බබාගේ දේවල් තමයි වැඩිපුරම තිබ්බේ. ඊට පස්සේ අපි ගේට්ස් වලට ගියා. හැබැයි එතකොට මම බබාගේ ඇඳුම් චේන්ජ් කරා. හේතුව ෆ්ලයිට් එක ඇතුලේ සීතල නිසා මම එයාගේ ඇඳුම චේන්ජ් කරා ඒ විදිහට. හැබැයි චුටක් තාම රස්නේ. අපි ගියේ ජූලි මාසේ හොඳටම රස්නේ. ඉතින් මේ විදිහට තමයි අපි යන්න පිටත් වුනේ. අපේ චූටි බබා ඇත්තටම ගමන් යන්න ආස නිසා අපිට හරි ලේසි වුණා යත් එක්ක යන්න. බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මම මේ බෙබි කැරිය එක ඕඩර් කරගත්ත ඇමසන් එකෙන්. හේතුව එකේ බබාව අරගෙන යන්න මට ලේසි නිසා. මොකද අපිට ගේට්ස් වලට එනකන් විතරයි පස්සෙන් එක නැත්තම් ස්ට්‍රෝල් එක අරන් යන්න පුළුවන්. ඉතින් මේක බබාටත් පහසුයි මට අරගෙන යන්න. මේ ඉතින් එයාත් හරි ආසාවෙන් යනවා. මෙන්න මෙතනදී අපි අපේ පස්සෙන් නැත්තම් ගෝකාට් එක දෙන්න ඕනේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්ට. ඒක අපිට ඩුබායි වලදී ගන්න පුළුවන් කිව්වට ඒක ගන්න ලැබුණේ නැහැ. යාලා කෙලින්ම අපිට ලංකාවෙන් තමයි ඒක අපහු අපිට හෑන්ඩ් ඕවර් කරන්නේ. ඒක ඔයාලට මතක තියාගන්න පස්සෙන් එක අරන් යන එක ලේසි. ඒ මට්ටමකම ගෙනියන්න පුළුවන් නිසා. ඩුබායි වලත් ඕන තරම් පස්සෙන් තියෙන අපිට ගන්න. දැන් අපි චූටි ලෙවවත් එක්ක අපි යන්න ෆ්ලයිට් එක ගාවට යන ගමන්. අත්තන අපේ චූටි බබා හරි ෂෝක් කරනවා. මේ දැන් මේ තාම මාස 10 නිසා හරිද කියන්නේ කරදරයක් නුනේ නැහැ. එයාට ඉතින් බලන්න යාටත් අලුත් දේවල් මොනවද මේ කී ඉතින් බලනවා. හැබැයි රස්නේ මොකද මේ ජූලි මාසෙ හොඳටම රස්නේ නිසා. ඔයාලට පෙරුණා යාගේ මූණ වෙනින්ද එයා මද්දකින් මේව කරගෙන හවන්න කොච්චර ආසාවෙන් යනවද කියලා අපේ චුති බබා. ඔයාලට තව විශේෂ දෙයක් කියන්න. ඔයාලා බබාලත් එක්ක ෆ්ලයිට් එකේ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලා වින්ඩෝ සීට් එකක් ඉල්ල ගන්න. ඒක හරි පහසුයි. ඒතර බබාලටත් එළිය බලාගෙන යන්න පුළුවන්. මම සෑහෙන ස්ට්‍රෙස් වල ගියේ කොහොම වෙයිද කියලා. හැබැයි ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔන්න අපි වින්ඩෝ සීට් එකත් අපිට හම්බෙලා. අපි ඉතින් දැන් ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ අපේ බබාගේ ෆස්ට් ෆ්ලයිට් එක නිසා අපි ඉතින් ගොඩක් සෙල්ෆීස් ගත්තා. මොකද මේව ගොඩක් ලොකු මෙමරීස් යාට තව ඉස්සරහට යද්දි ඉතින් අපිට පෙන්වන්න පුළුවන් මතකනේ. ඒ හැම දෙයක්ම ඉතින් අපි එකතු කර ගන්නවා. ඉතින් මගේ ෆෝන් එක පුරාම තියෙන ඉතින් ඒ පොඩි ෆොටෝස් තමයි. ඉතින් ඔන්න දැන් අපි ටේක් ඔෆ් කරන්නත් ළඟයි. ඉතින් දැන් මේ චුට්ටක් ඉතින් දාන්න ඇතුළේ තියෙනවා. ඉතින් දීලා ඉතින් බලනවා කන්ට්‍රෝල් කරගන්න. මට ලොකුම ඕනම දේ මෙයා අඬන්නේ නැතුව ටේක් ඔෆ් කරද්දි ලෑන්ඩ් කරද්දි ට්‍රන්ක්විල් එකේ ඉන්නවා බලන්න. බලමු කොහොමද ඔයාලට එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ කියලා. ඔන්න දැන් ටේක් ඔෆ් කරන්න යන්නේ. හොඳම දේ කියන්නේ අපේ හපත සීට් එකේ කවුරුත් හිටියේ නෑ. ඉතින් ඒ නිසා සමහරක් දැන් බබාගේ දේවල් ගන්න ඕන කරද්දී එහෙම හරිය ඉස්නවා. මේක අනිත් දේ මේක මතක් කරන්න ඕන. මම මේක ගත්තේ මොකද මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දී ලෑන්ඩ් කරද්දී ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒකට බබාලට ඒක කන්ට දරා ගන්න අමාරුයි. ඉතින් මම මේක ගත්තේ මගේ බබාගේ කන් දෙක ටික තියන්න. එයා චූටි නිසා. හැබැයි ඔයාලා විශ්වාස කරන්න ටේක් ඔෆ් කරන්න ලෑස්ති වෙද්දී මගේ චූටි බබා දොයි නින්ද ගිහිල්ලා. ඉතින් මම මේක පාවිච්චි කරා. මම එතකොට මට ෆෝන් එක යූස් කරන්න හම්බුන්නේ නැහැ. යාට ඒක දාලා තියෙද්දි ඇත්තටම මෙයා නිදාගෙන ගියා. ඉතින් ටේක් ඔෆ් කරද්දී ඒ නිසා අපිට කරදරයක් වුණේ නැහැ. මම බය වෙලා හිටියේ අඬ ගත්තොත් එහෙම කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයිද කියලා. නමුත් ඇත්තටම අපේ චූටි බබා අපිට එහෙම වද දුන්නේ නැහැ. එයා හරියට එන්ජොයි කරගෙන මේ ගමන යන්න අපිත් එක්ක පිටත් වුණා.
අන්න ඉතින් අපි ලංකාවට යන්නයි යන්නේ. මේ කෝෆි එක සෑහෙන ප්‍රයෝජනවත් වුණා මට. එතකොට යාට එළිය සද්ද මුකුත් ගොඩක් ඇහෙන්නේ නැහැ. අපිටත් අමාරුවෙන් කන් අකුලට ඇද්දි ඒ හැම දෙයකටම මට මාර පහසුවක් වුණා මේ කෝෆි එක. ඔයාලටත් පුළුවන් එහෙම යනවා නම් Amazon එකෙන් ඒක ඕඩර් කරගන්න. මම මේ කෝෆි දෙක ටිකක් වෙලානකන් තියාගත්තා. මොකද අර පීඩනය ෂොට්ටක් අඩු වෙනකන්. මොකද අපිත් කන් අකුළු වැටලා. එතකොට බබාලට ඒක තවත් දරා ගන්න අමාරු නිසා ෂොට්ටක් සාමාන්‍ය මට්ටමට එනකන් මම බබාගේ කන් දෙකේ ඒක තිබ්බා. ඔන්න දැන් තමයි මම මේක ගලවන්නේ. ඊට පස්සේ අපේ බබාට යා හොස්ටස් ලගින් තෑගි හම්බුණා. එතකොට අපේ චොටි බබා නේද? Thank you. මෙතනදී අපිට හම්බුණා පොඩි කොපැර්ත එකක්. එතකොට පැම්පස් මාරු කරන කිට් එකක්. පැම්පස් එතකොට ඒකට ගන්න ක්‍රීම්. එතකොට ඒකන පොඩි සෙල්ලම් බඩුවක් හැමදේම දීලා තිබ්බා අපේ චොටි බබාට. ඒ කියන්නේ අන පොඩි බබාලා හැමෝටම වගේ හම්බෙනවා ඉතින්. ඒකේ මෙඩේට්ස් වලින් දෙන තෑගි ඒකේ අද්දියේදී දෙකේදීම අපිට හම්බුණා. අපේ බබා නිදි නිසා මම රික්වෙස්ට් කරා කැබින් ක්‍රූගෙන් මට බැසනෙට් එක දෙන්න කියලා. මොකද හේතුව එතකොට යාට පහසුවෙන් නිදාගෙන යන්න පුළුවන් නිසා. ඉතින් දැන් මේ බැසනෙට් එක අපිට සෙට් කරනවා. ඒක ඔයාලට ටිකට් එක බුක් කරද්දි මිල්ලන්න පුළුවන් බැසනෙට් එක. මේ ඒකේ බබාගේ දිග මට්ටම අනුව තියන්න පුළුවන්. මම චෝටි එල්බියා බබාව තියන්නේ මේකට අලග තුන පිළිම පොඩ ඇතුළට දැම්ම. මොකද කොහොමද හැමෝම බබාලා වේකුම තියෙන නිසා මේක දාලා යවන්න කියලා. මොකද දැන් චොට්ටක් ෆ්ලයිට් එක ඇතුලේ සීතල නිසා. මට මේ වීඩියෝ ක්ලිප් එක අරගෙන දුන්නේ හරි හොඳයි යන්නේ. හරි ස්වීට්. අන්න දැන් අපේ එළිය බබා නිදි. මේක අනිවාර්යයෙන්ම මෙතන මේක ක්ලෝස් කරන්න කියලා කියනවා මේ බබාට. දැන් මම වීඩියෝ කරන්න හිතාම් පෙන්නේ. අනිත් තව ඔප්ෂන් එකක් අපිට ලැබුණා. මේකත් ඔයාලට ටික ෂෙයා කරගන්න. කැබින් ක්‍රූ එකෙන් අපිත් එක්ක ඇවිල්ලා ෆොටෝ එකක් ගහනවා. ඒ වෙලාවම අපිට ෆොටෝ එක දෙනවා. අපිට මෙමරි එකක් විදිහට තියාගන්න පුළුවන්. හොඳම දේ කියන්නේ අපේ එළිය එතකොටත් නිදි. කමක් නැහැ. නමුත් ඒක අපිට හොඳ සමරු සටහනක්. ඉඳගේ ෆස්ට් ෆ්ලයිට් එක නිසා. ඉතින් ඊට පස්සේ එළිය නිදි නිසා මම ඉතින් සින්දුවක් අහගෙන යන්න පිටත් වුණා. ඔන්න දැන් අපේ චූති බබා හැරිලා. ඉතින් දැන් මෙයාගේ කැම කන්න මම දුන්නා. පළතුරු එකක් එයාට මම අරගෙන ආවා. ඉතින් ඒක කෑවා. ඉතින් තාත්තත් එක්ක ඉතින් චොට්ටක් කෝලම් කර ඉන්නවා. ඉතින් දැන් මේ හොඳට අන්තිම හරිය මම කිරේක බොන ගමන් තමයි හිටියේ. ඔන්න බලන්නක දැන් මොකද වෙන්නේ කියලා. ඒක පොඩි ෆොටෝ ෂූට් එකක් තිබුණා කැබින් ක්‍රූවත් එක්ක. Thank you so much. Okay, Gillen. Ciao. Come batti le manine? Brava, brava. Gianna? Ah? Tira ba? අපි චෝටි එළියට දැන් ඉතින් මේ සීට් එකේ ඉඳගෙන යන්න ඕන.
ඉතින් අවශ්‍යටක් තිබ්බෙත් එයාට ඔක්කොම බණ්ඩ ඕන ඔක්කොම අල්ලන්න ඕන මොනවද වෙලා තියෙන්නේ කියලා හැම එකම බලන්න ඕන. ඉතින් ඒ හැම එකම බල ඉතින් පැය ගාණක් යනවා කියන්නේ ලේසි නෑ. ඉතින් පැය 12ක් පැය 14ක් විතර මම හිතන්නේ පැය 9ක් විතර අපි යනවා ඩුබායි යනකම්. ඉතින් ඔය කෝලම් කර කර තමයි ඉතින් යන්න පිටත් වුනේ. අනිත් දේ තමයි බබාගේ පැම්පස් මාරු කරන්න. මෙතන බාත්රූම් එකේම අපිට පොඩි ස්පේස් එකක් තියෙනවා බබාගේ පැම්පස් මාරු කරන්න. එතනදී මාරු කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි මම වෙනම එයාගේ පැම්පස් මාරු කරන බෑග් එක අරන් ගියා. මොකද විස බීජනේ ඇත්තටම ඉතින් ඒ නිසා හැම දෙයකම පිරිසුදුකම අපිට තියෙනවා. නිසා බබාට පවු නිසා ඒ හැම දෙයක්ම අරගෙන ගියා. ඔයාලා තනියම යද්දි නිකන් බබා උඩ තියන්න එපා. ඒක වෙනුවට බැසලට් කියන්නේ පොඩි බෑග්ස් තියෙනවා ගන්න ඇමසන් එකෙන් හරි එහෙම අරගෙන පාවිච්චි කරන්න. ඉතින් අපි ඔබත් එක්ක කෝලම් කර කර ගියා. මොකද දැන් ළඟයි ඩුබායිවට ලෑන්ඩ් කරන්න. ඉතින් අත්තක මේ චුටි කෝලම් කර කරදී දැන් ඉතින් මත්තක හැටියට 10 ගානකට වගේ තමයි අපිට ඩුබායිවට ලෑන්ඩ් කරන්න තිබ්බේ. ඉතින් දැන් මේ පල්ලහ පෙන ඩුබායි හරිම ලස්සනයි ඩුබායි view එක. දැන් අපි ලෑන්ඩ් කරන්න යන්නේ පැය 9ක් ගමනකින් පස්සේ. දැන් අපි ලෑන්ඩ් කරා. ඉතින් දැන් පැය 4ක ට්‍රාන්සිට් එකක් අපි ඉන්නවා ඩුබායි වල. ඒ අතර ඉතින් ඩුබායි වලින් ගන්න ඕන දේවල් ඉතින් ගන්න යනවා. ඒලි බබාවත් එල්ලගෙන මම ඉතින් යනවා. ඔන්න දැන් අපි ළඟට අපිට තියෙන්නේ අපහු ඩුබායි ඉඳලා ලංකාවට යන ෆ්ලයිට් එකට යන්න. ඉතින් දැන් ආපහු අපි ඒ ෆ්ලයිට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ ලංකාවට යන්න. දැන් මේ වෙද්දී පාන්දර 2:04 වගේ මම හිතන්නේ අපිට ඩුබායි යන එක තිබ්බේ. ඔන්න දැන් ඒ වෙද්දිත් අපි චෝටි බබානේ තියාට කන්න දීලා ඔන්න දැන් අපි කන්න ලෑස්ති වුණා. ආපහු ඉතින් දැන් මේ ඩුබායි ඉඳලා ලංකාවට යන ගමන. ඇත්තටම මම ආයෙත් කියනවා බබාලත් එක්ක යද්දී එහෙම ගොඩක් බය වෙන්න එපා. මම ඇත්තටම බය වෙච්ච කෙනෙක්. නමුත් බබාලා ඇත්තටම කූල් ඩවුන් එකේ යනවනේ. එයා ඇත්තටම මහන්සි ඔක්කොමත් එක්ක වෙන්න ඇති. ඉතින් දැන් එයාට කන්නත් දීලා දැන් එයාගේ බන්නේ ෆුල්. ඉතින් එයා දැන් හොඳට නිදාගෙන ආච්චිසියයි පුංචි ළමයි බලන්න යන ගමන්. දැන් චුට්ට ළඟයි ලංකාවට. ඉතින් අපේ චූටි එනේ බබා තාම දොනි. හරි ආසයි මෙහෙම වින්ඩෝ එකෙන් ලංකාවේ කොළ පාට දකිද්දී. අපි ලංකාවට එන අවුරුදු 2කට පස්සේ කොවිඩ් නිසා අපිට එන්න බැරුව ගියා. ඊට පස්සේ එළිය හම්බෙන්න හින්දා ඔහොමම එන්න බැරුව ගියා. ඉතින් මෙහෙම තමයි අපි ලංකාවට ආවේ. අපේ නංගි මල්ලි දෙන්නම ආවා අපිව ගන්න එයාපෝට් එකට. පේනවද ඔක්කොම බඩු එළියගේ ස්ට්‍රෝල් එක එළියගේ හැමදේම බඩු අපිට ඇඳුම් අනම්මනම් කෑමබීම මුළු ඔක්කොම දේවල් තමයි ඉතින් ලැකිච්චට එල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ අම්මා හරි ආසාවෙන් බලන් හිටියේ ඇත්තටම එළිය යනකම්. එයාගේ ඉතින් පණ තමයි ඉතින් මේ එළිය බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. අපේ අම්මා මොනවද මේ මල් දාන්නේ කියලා මුලින්ම නම් අම්මා ගාවට ගියේ නෑ. මට මතකයි හැටියට බය වුණා ඇඬුවා. ඊට පස්සේ ඉතින් චූටි වෙලාවක් ගියා. ඉතින් එයාට පොඩ්ඩක් මෙයා වෙන්න මොකද දැන් මේ පරිසරය වෙනස් හැමදේම වෙනස් නේ. ඉතින් ඒක නිසා ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවාලා හැමෝටම ස්තුතියි. ඉතින් අමතක නැතුව subscribe කරන්න ප්‍රදීපාලෝක YouTube channel එක. Thank you.